Hai hai යාළුවනේ කොහොමද? ඉතින් අද 16 වෙනිදා මේ යුද්ධයත් එක්ක 16 වෙනිදා. ඒ කියන්නේ දෙවන සතියේ යුද්ධයත් එක්ක දිගටම තියෙනවා. හැබැයි සාමාන්‍ය විදිහට ජන ජීවිතය ගත කරනවා. දැන් මේ කටාර් වල රමදාන් මාසෙ හින්දා ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඉතින් මේ රටේ ඉතින් මුස්ලිම් රටවල් වල ඉතින් ගොඩක් පූජනීය මාසයක් තමයි මේ රමදාන් කියන්නේ. කටාර් වල වගේම මුස්ලිම් රටක මේ මාසය වෙනම අත්දැකීමක් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු රමදාන් වල දිනචර්යාව බැලුවොත් උදේ 4:00ට මේ උපවාසය ආරම්භ වෙනවා. කටාර් වල වැඩ කරන අයට වෙනස් වෙන නීතිත් තියෙනවා. ඉෆ්තාර් වාතාවරණයත් එක්ක රමදාන් වල මේ පරිසරය මොන වගේද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. රමදාන් කාලේ උදේවරු 4:00ට 5ට ඒ කියන්නේ 5ට කලින් සුහුර් කියන කෑමෙන් ආරම්භ කරලා 3:00 4:00 මම හිතන්නේ. ඉතින් මේ වෙලාවට උපවාසය ආරම්භ කරනවා. මේ කෑම වල ඔක්කොම අරගෙන ඊට පස්සේ වතුර උගුරක්වත් බොන්න බෑ. හවස 6ට ඒ කියන්නේ හවස 5:00 ඉරු බැස ගිය යනකම් ඉරු බහලා යනකම් වතුර බිඳුවක්වත් බොන්න බෑ. ඒක තමයි උපවාසය කියලා කියන්නේ. ඊට පස්සේ මේ ආරම්භ වුණාට පස්සේ සමහර අය වැඩට යනවා, සමහර අය නිදා ගන්නවා, සමහර අය බහුතරයක් කුරාන් කියවනවා. ඉතින් සාමාන්‍ය දිනචර්යාව අනුව රමදාන් මාසයේ ආධ්‍යාත්මික වාතාවරණ රට පුරාම තියෙනවා. ඉතින් ඒ වගේම වැඩ කාලය බැලුවොත් වැඩ කරන කාලය සාමාන්‍ය පැය 5ක් වෙන ගවර්න්මන්ට් රාජ්‍ය ජොබ් වලට පැය 5ක ප්‍රයිවට් ජොබ් වලට පැය 6ක් ඒ නිසා ෆාස්ටිං කරන අයට තේට්ටුවක් නැතුව වැඩ කරන්න පුළුවන්. මොකද වෙනත් මාස වලට වගේ පොඩි වෙනසක් තියෙන්නේ වැඩ කරන කාලය පැය ගාන අඩුයි. සාමාන්‍ය පැය 8ක් නම් පැය 6කින් ගණන් කරලා පැය 2ක් අතිකාල දීමනා විදියට තමයි ගණන් කරන්නේ. ඒ කියන්නේ පැය 5යි පැය 6ක් වැඩ කරන්නේ. ඉතින් ඊට වඩා වැඩ කරනවා නම් ඔයාලට ඕවර් ටයිම් හම්බ වෙනවා. ඒ වැඩ ටිකට එතකොට දවස් 5ක් නිවාඩු හම්බ වෙනවා. ඕවර් ටයිම් සම්පූර්ණ ඕවර් ටයිම්. ඒ කියන්නේ ෆෙස්ටිවල් එකට අවසානයේ දවල් කාලේ පබ්ලික් ප්ලේස් වල කන්න බොන්න බෑ. ඒක ගොඩක් වැදගත්. හැබැයි රෙස්ටෝරන්ට් අරලා තියෙනවා. ගොඩක් කරලා තිබුණාට ඇතුලෙන් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ කන්න කෑම ඕඩර් කරන්න පුළුවන්, කන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පොදු ස්ථානවල කන්න නම් එපා. මොකද ඒක හරියන්නේ නෑනේ. ඉතින් ගොඩක් බහුතරයක් ඉතින් බඩගින්න ඉන්නකොට ඉතින් අනේක හරියන්නේ කෑවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් ගොඩක් පබ්ලික් ප්ලේස් වල නම් කන්න නම් යන්න එපා. ප්‍රශ්නයක් තියෙයි. ඉතින් හවසට ඉෆ්තාර් වෙලාව 5:00 6ට බැලුවොත් ඒ රමදාන් වල ගොඩාක් ලස්සන වෙලාව තමයි ඉෆ්තාර් වෙලාව. හිරු බහලා යන වෙලාව තමයි මොස්කියු වල කියන පල්ලිය යතාන්න වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙලාවට හවස හිරු බහලා ගියාට පස්සේ උපවාසය අවසන් කරනවා. මේ වෙලාවට ඉතින් උපවාසය අවසන් කරනකොට රටේ ඉඳී වතුර ඒ වගේ ජූස් මොනවාරි කෑම සූප් කෑම චිකන් මොනවාරි කෑම එකක් ඒ කාලා උපවාසය අවසන් කරනවා. ඉතින් රමදාන් කාලයේ මේ රාත්‍රිය මේ රාජීවිතේ තමයි ගොඩක් ඇක්ටිව්. ඒ කියන්නේ බිසි වෙන වෙලාව තමයි රැට. ඉෆ්තාර් කෑම වෙලාවෙන් පස්සේ shopping mall ඔක්කොම full වෙනවා. රෙස්ටෝරන්ට් ඇරලා families out day out යනවා. ඉතින් කටාර් වල malls එකම late night වෙනකම් open. කොච්චර late කියනවා රෑ 2-3 වෙනකම් කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් බිසි. පැය 24 සමහර ගොඩක් hyper market super market open කරලා තියෙනවා. ඉතින් රැට වන්දනා කරන පොඩි විශේෂත්වයක් තියෙනවා. රැට වන්දනා කරන කට්ටිය ඉන්නවා. පල්ලියට ගිහිල්ලා ඒ කියන්නේ එළි වෙනකම් මම හිතන්නේ පාන්දර 2 වෙනකම් වන්දනා කරනවා. ඒ කියන්නේ මොකද තරාවී ප්‍රේ කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් පල්ලිවල මේ වන්දනාව තියෙනවා. ඉතින් කටාර් වල ගොඩක් පල්ලි ක්ලීන් පීස්ෆුල් ස්පීට්වල ප්‍රශ්නයක් තියෙනවා. රමදාන් මාසයේ ලස්සන අත්දැකීමක්. ඉතින් මේ වගේම දාන පරිත්‍යාග මේ රමදාන් කියන්නේ දන් දෙන මාසය. කටාර් වල මේ මාසේ නොමිලේ ඉෆ්තාර් ටෙන්ට් වෙන හවස 6ට 5:00ට පටන් ගන්න එකයි. ඉතින් දිග පොලින් ගාට පුළුවන් නොමිලේ කෑම ගන්න පුළුවන්. මේක ෆ්‍රී ඉෆ්තාර් ටෙන්ට් එකක්. ඉෆ්තාර් කෑම බුරියානි වගේ කෑම හම්බ වෙනවා නොමිලේ මේ මාසේ පුරාට. ඒ වගේම charity campaign food donation ගොඩාක් දේවල් මේ companies වගේම ආයතන charity events organize කරනවා. ඉතින් රමදාන් ෆීලිං එකක් බැලුවොත් ඉතින් ගොඩාක්ම කටාර් වල රමදාන් කියන්නේ ලස්සන කල්චර් එක්ස්පීරියන්ස් එකක්. spiritual life එකක්, family time එකක් තියෙනවා. helping others එකිනෙකා උදව් කිරීම, දාන පරිත්‍යාග, දන් දීම, ඒ වගේම අඩු ආදායම්ලාභී අයට පාරවල් වල වැඩ කරන අයට ටිප්ස් හම්බ වෙනවා. රියල් 100 200 500 අතු ගන්න අය, එතකොට ගරාජ් වල වැඩ කරන අය, එතකොට මල් පැල වල සාතු සප්පායම් වල වතුර දාන අයට මේගොල්ලෝ ටිප්ස් හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඒකට ගහලා යම් මුදලක් පරිත්‍යාග කරනවා. ඒවා දැකලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, කටාර් ලයිෆ් කියන වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම රමදාන් මුබාරක් කියලා රමදාන් මුබාරක් කියලා කියනවා. ඉතින් හරි එහෙනම් තවත් දිනයක හම්බ වෙමු.